ආයුබෝවන් පිළිකා සහ හෘද රෝග සමනය කරන්න වැදගත් වන ඖෂධීය ශාකයක් තමයි ඔයාලා මේ දකින්නේ. මේ තමයි මාදන් කියන ඖෂධීය ශාකය. මේ ශාකේ නම් තවම පළ හටගෙන නැහැ. මේ ශාකේ තවම කුඩා ශාකයක්. දියවැඩියාව පාලනය කරමින් ආහාර දිරවීමද පහසු කරන මාදන් ශාකය මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. මෙම ශාකයේ කොළ සහ පොතු වලට බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. මූත්‍ර අඩස්සියට මාදන් ගෙඩි ආහාරයට ගැනීම ඉතාම හොඳ ඖෂධයක් වෙනවා. මාදන් ආහාරයට ගැනීමෙන් උගුරේ ආබාධ සුව වෙන බව දේශීය එළවෙදකමේ සඳහන් වෙනවා. පණු රෝග නැසීමටද මාදන් ඉතාමත් හොඳ පසුවක් වෙනවා. ශරීරයේ ලේ හිඟකම දුරු කරන මාදන් රුධිර පීඩනය පාලනය කරන අතරම කෑම අරුචිය දුරු කරමින් ඇදුම රෝගයටද සුවය ගෙන දෙනවා. ආයුර්වේදයේ පංචපල්ලව ලෙස කෙනෙන කොළ පස් වර්ගයටද මාදන් කොළ අන්තර්ගත වනවා. හෘද රෝග සහ සන්ධි රෝග සඳහා මාදන් පළතුරක් ලෙස දේශීය එළවෙදකමේදී භාවිතයට ගෙනෙනවා. දත් දිරාපත් වීම සහ විදුරු මසින් ලේ වහනය වීම නවතාලන මාදන් ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වන බව දේශීය එළවෙද පොත්පත්වල සඳහන් වෙනවා. ගර්භාෂයේ ඩිම්බකෝෂවල හටගන්නා කුඩා ගැටති සුව කිරීමේ හැකියාව මේ මාදන් පළතුරු සතුව තිබෙනවා. මේ ශාකයේ ගෙඩිවල විෂ ආලේප කිරීමෙන් අකලට හිස පැසීම, හිස කෙස් ගැලවී යාම, හිස කැසීම වැනි රෝගී අවස්ථාවන් වලට සුවය ලැබෙනවා. මෙම පොතු තැම්බූ වතුර පානය කිරීමෙන් ගර්භණී මව්වරුන්ගේ වමන තත්ත්වය සුවපත් වනවා. මාදන් පොතු චූර්ණය ගැල්වීමෙන් තුවාල සහ කුෂ්ඨ සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. කැඩුම් බිඳුම් වෙදකමේදී භග්න වූ අස්ථි සවි කිරීම සඳහා මාදම් කොළ පොතු සුලභව භාවිතයට ගෙනෙනවා. මාදන් ශාකයේ සතු තවත් වටිනාම වැදගත්කමක් වන්නේ පිළිකා ශෛල විනාශ කිරීමේ අරුම පුදුම හැකියාවයි. හෝමෝන ගැටලු සහ රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කිරීමට මෙම කොළ තැම්බූ වතුර පානය කිරීම දේශීය හෙළවෙදකමේ සුලභව භාවිතයට ගෙනෙන ඖෂධයක් වනවා. තවත් මෙවැනිම වටිනා දේශීය හෙළවෙදකමේ රහස් දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.